හායි කොහොමද ඉතින්? ඔන්න ඉතින් මම අද රසම රස කෑමක් හදන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඔයාලා කාලා තියෙනවද දරලිපේ හදපු රසම රස කොත්තු එකක්? එහෙනම් ඉතින් මාත් එක්ක අද දරලිපේ රසම රස කොත්තු එකක් හදමුද? මුලින්ම මම මේ විදිහට අපි කොත් එක හදාගන්න ඕනි ප්‍රමාණයෙන් භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරගන්නවා. ඉතින් තෙල් ටික එකතු කරලා හොඳට රත් වීගෙන එනකොට මම මේකට සුදු ලුණු බික් 10ක් විතර එකතු කරගන්නවා. ඉතින් මෙතනදී ඔයාලා ළමයි සුදු ලුණු ටිකක් වැඩිපුර එකතු කරගන්න චූටි කෑලි වලට කපලා. ලොකු කෑලි කපන්න එපා. ළමයි සුදු ලුණු කපන විදිය අනුව රස වෙනස් වෙනවා. ඉතින් අපි කොත්තු එකක් රයිස් එකක් වගේ හදනකොට සුදු ලුණු ටිකක් චොප් වෙන්න තමයි කපා ගන්න ඕනි. සුදු ලුණු ටික මේ ගානට බැදීගෙන එනකොට මම මේකට බිත්තර ගෙඩි 5ක් ලුණු චුට්ටක් දාලා මේ විදිහට හොඳට කලවම් කරලා තෙල් එකට එකතු කරගන්නවා. ඉතින් මේක හොඳට චූටි කෑලි වලට එනකන් අපි බැද ගන්න ඕනි. තමයි මම මේක හදන අතරතුරේම මගේ චිකන් කරි එකත් හදා ගන්නවා. ඉතින් ඒක ඔන්න ලිපේ ඉදෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම රසම රස චිකන් හොද්දක් හදා ගන්න ඕනි. කොත්තු එක රසට හදා ගන්න නම්. මම මේ වෙලාවේ ඉතින් ඒ වීඩියෝ එක මේකට එකතු කරන්න හැ ළමයි. මොකද මේ වීඩියෝ එක ටිකක් දික් වෙන නිසා. ඉතින් මම ඔයාලට ඒ වීඩියෝ එක වෙනමින් අරගෙන එන්නම්. ඉතින් මේ විදිහට ඕන මම බිත්තර එක හොඳට බැද ගන්නවා. දැන් ඔයාලට පේනවා ඇති චූටි චූටි කෑලි වලට වෙන් වෙලා තියෙනවා බිත්තර එක. ඉතින් අපිට මේ ප්‍රමාණයට මේක බැදුනට පස්සේ මම මේකට එකතු කර ගන්නවා අපේ කොත්තු ටික. ඉතින් කොත්තු ටිකත් එකතු කරලා ළමයි හොඳට බැද ගන්න ඕනි. පරාට ටික හොඳට බැදෙන්න ඕනි බිත්තරත් එක්ක. එතකොට තමයි ළමයි කොත්තු එක ගොඩක් රස වෙන්නේ. ඉතින් මම මේක විනාඩි 15ක් වගේ හොඳට බැද ගන්නවා පෙරලගෙන. ඉතින් මෙහෙම කෑලි වෙන් වෙන්න බැදුනහම හරිම රසයි ළමයි. බිත්තරවල රස හොඳට මේ පරාට කෑලි වලට අල්ල ගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති කෑලි වෙන් වෙන්න හොඳට බැදිලා තියෙනවා. ඉතින් ළමයි ඔන්න ඒක හදන අතරතුරේ මගේ චිකන් කරි එකත් රෙඩි වෙලා තියෙන්නේ. ඔන්න ඉතින් ළමයි හැඳි ගන්න වැඩේට නම් හස්බන්ඩ්ගෙන් චුට්ටක් මම උදව් ගත්තා. ඉතින් ටිකක් වෙලා මේක හැඳි ගන්න ඕනිනේ. එතකොට තමයි මේකේ රස හොඳට එන්නේ ළමයි. ඉතින් එයා ඔන්න හැඳි ගන්න වැඩේ බාරගත්තා. දැන් ඔන්න ළමයි අපේ පරාට එක හොඳට බැදිලා තියෙන්නේ බිත්තරත් එක්ක. ඉතින් මේ වෙලාවේ මම අපේ චිකන් කෑලි ටික එකතු කරගන්නවා. ඉතින් අපි චිකන් කරි එකේ චිකන් බැදලා නෙමෙයි එකතු කරගන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතනදී චිකන් ටික බැදලා එකතු කරගන්න. ඒ වුණාට මම එකතු කරගන්නවා මේ විදිහට. ඉතින් මෙහෙමත් හරි රසයි. ඊට පස්සේ හොදියකිනුත් අපි චුට්ටක් එකතු කරගන්නවා. ඉතින් ළමයි මෙතන මේ කොත්තු එක රස එන්න ප්‍රධානම දේ තමයි අපි රස හොදි එකක් එකතු කරගන්න ඕනි. දැන් ළමයි මම මේක ටික වෙලාවක් හොදි එකතු කරලා හැඳි ගා ගන්නවා. වෙලාවේ ඔයාලා මේකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න ලුණු බලලා මම මේක තව විනාඩි 5ක් වගේ හොඳට හැඳි ගා ගන්නවා ළමයි. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා හීනුවට කපාගත්තු ගෝවා, ඒ වගේම කැරට් ටිකක් ලොකුවට කපාගත්තු බීලුණු කෑලි ටිකකුත් එකතු කරලා මේක අපි ආයෙත් කලවම් කරලා විනාඩි 2-3ක් තියාගන්නවා. ඉතින් ළමයි ඔයාලට මෙතනදී නයි මිරිස් එකතු කරගන්න පුළුවන්. ඉතින් අපිට අද නයි මිරිස් තිබුණ නැහැ. නැත්නම් නයි මිරිස් එකතු කරගත්තාම කොත්තු එක ගොඩක් රසයි ළමයි. ඔන්න ඉතින් ළමයි මම මේක විනාඩියක් දෙකක් මේ විදිහට පෙරලලා බා ගන්නවා. ඉතින් ළමයි මේ විදිහට කොත්තු එක හදලා බලන්න හරිම රසයි. ඔන්න ඉතින් බලන්නකෝ හරිම ලස්සන පාටට තියනවා නේද? පාට වගේම තමයි ළමයි මේ කොත්තු එක මාරම රසයි. ඉතින් ඔයාලා මේ විදිහට හදලා බලන්න හරිම රසයි ළමයි. ඉතින් ළමයි ඔයාලට මෙතනදී සොසේජස්, ඉස්සෝ, දැල්ලෝ මේ වගේ දේවල් එකතු කරගෙන මේකේ රස තව ටිකක් වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඔන්න මම මුලින්ම හස්බන්ඩ්ගේ කෑම එක බෙදාගත්තා. ඉතින් හරිම රසට තිබුණා කොත්තු එක. ඉතින් ඔයාලත් මේ වගේ කොත්තු එකක් හදලා බලන්න. එකපාරක් හැදුවත් ආයෙත් හදන්න ආසීතෙන් තරමටම මේ කොත්තු එක රසයි ළමයි. එහෙනම් ඉතින් ළමයි ඔන්න මම මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බෙන්න එනකන් අදට ගිහිල්ලා එන්න හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි.